ළමයි මම මේ ළඟදී මං කියන්න කතාවක්. මගේ යාළුවෙක් මම ඌකට හැමදාම කියනවා නිමන්ත. හරිද? නිමන්ත ගෙදර ගිහිල්ලා හිටපුවම මේ ළඟදී නිමන්තගේ තාත්තා ඇවිල්ලා රමිත පුතා මේ කොහොමද කියලා කතා කරනවා දැන් මාත් එක්ක. ටික කාලෙකින් දැන් අවුරුද්දකින් විතර. මට කිව්වා මේ පුතා පොඩි කතාවක් කියන්න එන්නොක් කියලා මේ මරුවේ අංකල් හරිද රයිට්? එයා අර ධර්මය ෆලෝ අප් කරන එහෙම අර දැන් විශ්‍රාමයන් ඩොට් නෙවෙන්න ඉන්න එහෙම කෙනෙක් ડોක්ටර්. හරිද? මේ මට කිව්වා පුතා සතුට උපදවා ගන්න ක්‍රම තියෙනවා කිව්ව දෙකක්. හරිද? මම මේ ඔයාලට කියන්නේ. පළවෙනි ක්‍රමය තමයි ඩොපමීන්. හරිද? ඩොපමීන් කියලා කියන්නේ අපි తాවකාලිකව මම මේ කතාව මෙතන කියන්න ඉතුරු කරගත්තා. හරිද? මම මෙච්චර කාලයක් කියපු කතා ටිකට අමතරව මේ කියන්න ඉතුරු කරගත් කතාව. හරි. తాවකාලිකව මේ මොනවාද අපි මොන හරි භෞතිකමය දේවල් වලින් උදාහරණයකට අයිස්ක්‍රීම් එකක් කනවාට සතුටුයි. අයිස්ක්‍රීම් එක කාලේ වරුණාට පස්සේ මං අයිස්ක්‍රීම් එකක් කෑවනේ කියලා සතුටුයි. ටික කාලයක් ඇද්දි තව අයිස්ක්‍රීම් එකක් තිබ්බනම් හොඳයි කියලා සතුටුයි. අන්න එහෙම අර ස්පයික්ස් తాවකාලික සතුටක් ඉපදෙනව නැතුව යනවා. ආයේ ඒකම කරලා ආයේ ඒ සතුට ගන්න පුළුවන්. ආයේ ඒකම කරලා ආයේ සතුට ගන්න පුළුවන්. අන්න ඒව තමයි ඩොපමින් කියන්නේ. හරිද? දෙවෙනි එක සෙරටොනින් කියලා හෝමෝන් එකක් තියෙනවා. හරිද? අන්න ඒ සෙරටොනින් කියන හෝමෝන් එකෙන් සතුට උපදව ගන්න පුළුවන්. හරිද? රයිට්. ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ දීර්ඝ කාලීනව සතුට පවතින එක. ඔයා හිතන්න ඔයාගේ සාක්කුවේ 50ක් තියෙනවා. කවුරුරි මිනිස්සෙක් අපි හිතමු ඇත්තටද බොරුවටද දන්නේ නැහැ. ළඟට අවිල්ලා ඉල්ලනවා මෙහෙමයි මාත්‍යා මට මෙහෙම වුණා. පර්ස් එක නැති වුණා. බස් එක යන්න 50ක් නැහැ. බැරිද ගන්නවා. 50 දෙනවා. හරිද? ඌ ගිහිල්ලා සමහරට එකෙන් අපි දන්නේ නැහැ. ඌ සිගරට් එකක් බොනවා. මම දන්නේ. හරිද? ඒක උගේ වැඩක් නේ. අර 50 දුන්නට ඔයාලට සතුටු නැද්ද? සතුටු වෙන්නේ. ඔයාට හැමදාම කල්පනා කරලා ඉවරලා මතක් කරලා සතුටු වෙන්න බැරිද? මම 50ක් දුන්නා කියලා ඉවරද? පුළුවන් ඩි. හරිද? දැන් ඔයා කල්පනා කරන්න මරණ මොහොතේ ඔයාට මතක් වෙන්නේ අර ඩොපමීන් වලින් හදාගත්ත එකද සෙරටොනින් වලින් හදාගත්ත එකද? දෙවෙනි එකනේ. ඔයාට කවදාවත් අයිස්ක්‍රීම් කෑවනේ මං ජීවිතේ කියලා ඉවරලා සතුටු වෙලා මැරලා යන්න බෑනේ. මරණ මොහොතේ. ඒකට අර මිනිස්සෙට 50ක් මං දුන්නානේ කියන එක මතක් වෙනවනේ දන්ති මොහොතේ. හරිද? මිනිස්සු සතුට උපදවා ගන්න ඕනේ අන්න ඒ වගේ දේවල් වලින් කියලා ඉවරලා මේ මට කියනවා නිමන්තක තාත්තා. පස්සේ මං කල්පනා කරා මාර කතාවක් නේ කියන්නේ කියලා. ඇත්තටම හරිද රයිට්. මම්මගේ ජීවිතේ සමහර අවස්ථාවලදී සතුට අංකල් උදාහරණ වශයෙන් කිව්වා පුතා ඔයාලා රට යන එක ඔයාලා ඔය රැයට කණ්ඩ බොණ්ඩ යන එක රවුමක් දාන එක ඒ ඔක්කොම ඩොපමීන්. හරිද? ඔයාලා කට්ටිය එකතු වෙලා බලන්න නම් සෙරටොනින් වලින් සතුට උපදවන්න බලන්න යාළුවෝ සෙට් එක. තාත්තා කෙනෙක් වශයෙන් උපදෙස් දෙන්නේ අමරු. හරිද? සොපිරි. හරිද? මේ මොනවාද කට්ටිය එකතු වෙලා දුවන්න යන්න කිව්වා. දුවපුවාම මේ ශරීර සෞඛ්‍ය යහපත් තත්ත්වයට පැහැරෙනවා කිව්වා. ඒක සදාකාලිකව සතුට වෙන්න පුළුවන් කිව්වා මේ Tamanට ලෙඩක් දුකක් හැදුන්නේ නැහැ කියලා. හරිද? පීනන්න යන්න කිව්ව පුළුවන් නම් පූල් එක. පීනන්න ඕනේ බැහැලා ඉන්න කිව්ව ගිහිල්ලා පුළුවන් නම්. සල්ලි දිනවනේ. සල්ලි වේදම් ගන්න කිව්ව එහෙම දෙයකට. හරි. එතකොට මේ අර කැලරි බර්න් වෙලා ඉවරලා සෞඛ්‍ය යහපත් වෙනවා කියලා කිව්වා. මම කල්පනා කරා පහුගිය අවුරුද්දේ මම මොනවද ඩොපමීන් වලින් ගත්ත සතුටු මම මොනවද මේ සෙරටොනින් වලින් ගත්ත සතුටු ඇඩ්‍රිනලින් වලින් සතුටු වෙන්නත් පුළුවන් ඈ. මම ඒක ගත්තේ නැහැ. හරිද? මම ඒක ගත්තේ නැහැ. ඇඩ්‍රිනලින් වලින් සතුටු වෙන්නේ උන් තමයි අර එකපාරට උඩකට ගිහිල්ලා වෙලා බිම්බල්ලා සතුටු වෙන්නේ. ඒක අන්තිම අමාරු වැඩක්. බයික් එකේ 350ට යන්නේ. මැරෙයිද නැද්ද කියලා බලන්න නැතුව. ඒ ඇඩ්‍රිනලින් වලින් සතුටු වෙනවා. හොඳ නැති වැඩක් ඒක. හරිද? රයිට්. හොඳම නැති වැඩක් ඒක. හරි? මම ගත්තේ නැහැ මම ඒක මට මතක් වුණා. හරිද? මට ළමයි කියන්නේ. මට මතක් වුණා මම ගත්තේ නැහැ. anyway. ඔයාට පුළුවන් හොඳට මහන්සිලා ඉවරලා රිසල්ට් එකක් ගන්න. මොනවද? මේ ෆෝන් එක බලනකොට TikTok එකක් බලනකොට ඩොපමින් චුට්ටක් එනවා. ඊළඟ එකේ තව එකක් එනවා. ආයෙ එනවා. සෝෂල් මීඩියා වල තව චුට්ට. ඒක නවත්තන්න දැන්. ඔයා හොඳට කල්පනා කරන්න ඔයා ජීවිතේ දැන් අද උදේ ඉඳන් හවස වෙනකන් සතුට උපදවාගත්ත ක්‍රම මොනවද කියලා ඉවර. පාඩම් කරනකොට සතුට උපදවා ගන්න පුරුදු වෙන්න. හරිද? මේ ටිකේ මහන්සිලා වැඩ කරලා ඒ ලෙවල් වලට ගිහලා පේපර් එක හොඳට ලියලා හොඳ ප්‍රතිඵලයක් ගන්නකොට ඒ එන සතුට උපදවා ගන්න පුරුදු වෙන්න. Taman තොලේ පුරුදු වෙන්න. පුළුවන්. You can do this. හරි. මේ ටිකේ නම් ෆෝන් දැන් ඔය ගුරුවරු අර මුලින් කියන උපදෙස් තියෙන ෆෝන් එක අයින් කරන්න. හරිද? affair එක නවත්තන්න එපා මේ ටිකේ. හරිද? right? affair එක නවත්තපම් වෙන්නේ මේ මිනිස්සයා නැහැ කියලා වෙලා කනගාටු විතරෝ. affair එක පොඩක් පෝස් කරන්න පුළුවන් නම් මිනිස්සයාට අනිත් මිනිස්සයාට කියන්නේ මම මේ දෙන්නම නම් අවුලක් නැහැ. විභාගෙක ඉන්නේ පොඩ්ඩක් පාඩම් කරමු මේ ටිකේ රිද්දවල් කරන්න නැතු. හරි. මේ ෆෝන් එක පොඩ්ඩක් පැත්තකින් තියා notifications off කරන්න. social media app වලින් පුළුවන් නම් අයින් වෙන්න පුළුවන්. හරිද? මේ වෙලාව මොකද්ද? මේ තමන්ගේ දවසේ පැය 24 පැය 24න් 8ක් අනිවාර්යෙන් ඔයාට ගුරුවරු කියයි උදාහරණ වලට කතා. යාළුවෙක් හිටියා පැය 2යි නිදාගත්තේ. හරිද? යාළුවෙක් හිටියා විභාගේ ලඟ වෙලා අතක් කැඩුනා. හරිද? යාළුවෙක් හිටියා විභාගේ ලඟ වෙලා ගෙදර මිනිස්සෙක් මොකක් හරි අසනීපයක් වුණා නැත්තම් කවුරු හරි නෑදෑයෙක් නැති වුණා. මල ගෙදරක් තිබ්බා. මරු කතා දෙනවා අන්තිම කාලේ ගුරුවරුගේ. ඔය එක රෙද්දක්වත් අපිට වැඩක් නෑ. හරිද? ඔයා දවසට පැය 7ක් හෝ 8ක් නිදා ගන්න ඉස්සෙල්ලා මං කියන එක අහලා. හරි.
හරිද? මං දැනටත් කියන්නේ ඔයාට හෙට විභාගය කියන්නකෝ. අද ඔයා නිදා ගන්න. ගුරුවරු කියයි ඔයා හෙට උදේ රෑ වෙනකම් පාඩම් කරලා කියලා විභාගේ ලියලා ආවිලා නිදා ගන්න. පුළුවන් නම් කමකුත් නැහැ. හරිද? හැබැයි ඒක කරන්න ඔයා ඊට කලින් දවස් ටිකේ නිදාගෙන තියෙන්න ඕන. ඔයා එහෙම හැමදාම කර කර හිටියා නම් එදාට ඔයාට විභාගෙට ආවට ගෙනින්ද යන්නේ ඊට පස්සේ. ඔය විභාගේ වෙනතට ලියන මේකෙන් ලියන්න බෑ. වෙනතට ફોකස් වෙන විදිහට ફોකස් වෙන්නේ නැහැ. හරිද? රයිට්. මේ මං අර දේශපාලන වේදිකාව කතාවක් කරන්න ගිහලා වෙලා මට කෙලවුණා මතකද? හරිද? ඒ කෙලවෙන්න ඒක හේතුවක් තමයි මං ඊට පැය 48ක ඉඳන් නිදාගෙන තිබ්බේ. ඒක හේතුවක්. සමහරවල් නිදාගෙන තිබ්බනම් මං ඔය මොන හරි මට විතර බයිලක් කියලා එනවා. එහෙම කියන්නත් මොකුත් මට මතක් වුණේ නැහැ. හරිද? මං ඊට කිව්වා මට කතා කරන්න බෑ වගේ මං එන්නම් කියලා. පස්සේ හරිද බයි කියලා ආවෙන්නවා. හරිද? මිනිස්සු ඉනා වෙන්නේ නැති. කමන්නේ නැහැ. හරිද? අපි මේ කතා කර මිනිස්සුනේ. හරිද? හරිද? නිදියන් තිබ්බ නැති එක හේතුවක්. හරිද? මේ පහුගිය දවස් දෙකේ මට තිබ්බ වැඩත් එක්ක නිදා ගන්න හම්බුන්නේ නැහැ. හොඳට නිදා ගන්න මේ ටිකේ. හරිද? ඔයාට වැඩක් නැති හැම වෙලේම හරිද? වැඩක් නැති හැම වෙලේම නිදා ගන්න. ඒ කියන්නේ ඔයාට පාඩම් කරන්න බෑ මහන්සි හරිද? ඔයාට කම්මැලි නිදා ගන්න. ඇයි? ඔයා කම්මැලි කියලා ෆෝන් එක අතර ගත්තොත් ඩිස්ට්‍රැක්ට් නෙවෙන්නේ අපරාධෙ. ඒ වෙලාවේ නිදා ගන්නකො. ඒ වෙලාවේ නාන්නකො ගිහිල්ලා පොඩ්ඩක්. නිින්දයක් නැහැ කියනවා. නිින්ද යන්නෙත් නැහැ. නෑ එහෙම නම් වෙන්නේ නැහැ. හරිද? නාන්න දවසකට එකපාරක්. දත් මදින්න උදේට. ඒ දත් මදින්න ඇවිල්ලා මේ රැයට දත් මදින්න. ඇයි? දත් පණුවකයි කියලා නෙමෙයි. හරිද? උදේ නැගිටිනකොට ෆ්‍රෙෂ් එකේ නැගිටින්න පුළුවන්. තමන් පාඩම් කරන තැනට හුලන් ටිකක් එන්න ජනේලයක් කරලා තියන්න. හරිද? ඊට පස්සේ හුලන් ආවට පස්සේ උනන් ජනේල වහ ගන්න. කමන්නේ. ඩිස්ට්‍රැක්ෂන්ස්. හරිද? මේ වෙනම තැනක් වෙන් කර ගන්න පාඩම් ගන්න අත්‍යවශ්‍ය කාරණා ටික විතරක් ගන්න. ඕන නැතිව ටික අයින් කරන්න. හරිද? හැම එකම කරන්න වෙලාව නැහැ මේ වෙලේ. හරිද? ඔයා පන්ති දෙකකට යනවා නම් දෙකම කරන්න වෙලාවක් නැහැ මේ වෙලාව. එකක් තෝරගන්න. දැන් ඉවරයි පන්ති. හරිද? මේ මහන්සි වෙන්න ඉතින්. හරිද? ඔයා සමහරවිට පහුගිය අවුරුදු දෙකේ මහන්සි වුණාට වඩා මේ මාසේ මහන්සි වෙන්න පුළුවන් වෙයි. හරිද? පහුගිය අවුරුදු දෙකේ දවසට පැය ගානේ මහන්සි වෙනවා නම් මේ මාසේ ඔයා දවසට පැය 14 15 ගානේ මහන්සි වෙනවා නම් සමහරවිට දවස් 15 සති දෙකකට දවසෙන් වෙනවා. එතකොට දවස් 30න් සාමාන්‍ය සති 60ක වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ආසන වශයෙන් අවුරුද්දක වැඩ කරේ. හරිද? ඒ හින්දා මේ කාලය තමයි වැදගත්. කාලය කළමනාකරණය කර ගැනීම තමයි වැදගත්. මහන්සිලා වැඩ කරන්න හොඳ ප්‍රතිඵලයක් වඩ ගන්න පුළුවන්. හරි. ඉතින් මේ නිදියන්න පැය 8ක් 9ක් පැය 8ක් 7ක් නිදියන්න 7ක් 9ක් 10ක් නිදියන්න එපා. වැඩි. too much. කොච්චර නිදියවත් නිදිමතයි ඈ. ඇහැරෙන්න වෙලාවට. හරිද? ඔයා මුළු දවසම නිදියලා බලන්නකෝ. ඒත් නිදිමතයි. ඇයි ඒ ස්ට්‍රෙස් නේ? නැගිට ගමන් ඔයාලට විභාගයක් තියෙනවා. නිදාගත්ත ගමන් විභාගයක් නැහැ. හරිද? එතකොට කෙලින්ම ඔළුවෙන් ප්‍රිෆර් කරනවා. එහෙනම් නිදා ගන්න ඕනේ. හරිද? ඒ ඇවිල්ලා අර බේසික් ඉන්ස්ටින්ක්ට්ස් මිනිස්සුන්ගේ. Tamanට මොකටද ත්‍රෙට් එකක් තිබ්බ ගමන් ත්‍රෙට් එක අයින් කරලා දුවන්න තමයි මිනිස්සු මේ වය වෙලා තියෙන්නේ. හරිද? ඔයා හිතන්නකෝ අලියෙක් දැකම දුවන මාලියෙක් එනවා නම් පස්සෙන් පන්න. ඒක ඔයා හිතලා දුවන්න ඕනේ නැහැ. ඔටෝමැටිකලි දිව වෙන්නේ. ඒ වගේ තමයි අරක. විභාගයක් පේනකොට දැන් ඉස්සර ප්‍රයිමල් ඒජ් එකේ තිබ්බ මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න වලහෙක් එනවා ඇඟට. ඒවා අපිට නෑනේ. හරිද? අපිට තියෙන ප්‍රශ්න මොනවද? විභාගයක් තියෙනවා ලබන සතියේ. අන්න ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්නේ දැක්කහම ඉස්සර මිනිස්සු වලහ දැකලා දුවනවා වගේ තමයි ඔයාට විභාගය දැකලා නිදාගන්න හිතෙන්නේ. හරිද? ඒ තමයි මිනිසුන්ගේ මෙකැනිසම් එක හැදලා තියෙන විදිය. හොඳට බලන්නකෝ එක්සෑම් එක ඉවරලා අන්තිම දවසේ ආවට පස්සේ නිින්ද යනවා කියලා ලොයෙත් නිින්ද යන්නේ නැහැ අරතරයි. එතකොට තියෙන්නේ ඩිමාන්ඩ් ප්‍රශ්නයක්. හරිද? අපි මලින්ද සර් ඔය කතාව කියනවා ඉස්සර. ඩිමාන්ඩ් ප්‍රශ්නයක් තියෙනවා. වාට මේ වෙලාවේ ඩිමාන්ඩ් නිින්ද. නිදා ගන්න බෑනේ. එහෙනම් නිදා ගන්න හිතෙනවා. හරි? අර වගේ ඉන්ස්ටින්ක්ට් එකක් තියෙන නේද? ඒක කඩලා අයින් කරා. හරිද? නිදියන්න පැය 8ක් නිදියලා වෙලාවට හැරෙන්න. ඇහැරලා කල්පනා කරන්න මම පැය 8ක් නිදාගත්තනේ ඒ ඇති. දැන් ඔයා නිදිය ගත්තේ නැත්තම් නේ ප්‍රශ්නේ තියෙන පැය දෙකක් නිදාගෙන හැරලා වැඩ කරනවා. තේරුම් ගන්නනේ. ඒතකොට ඉතරනේ බෑ මම පැය දෙකක් නිදාගත්තා මදි ඇති. හැමතිස්සෙම හිතනවා. නෑ ඔයා වෙලාවක් නිදාගෙන වෙලාවක් නැගිටින්න. හරි?